ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. වෙනද වගේම අදත් අපි වීඩියෝ එකත් එක්ක එකතු වෙන සියලුම දෙනාටම යුරෝපයට යන්න හිින දකින ලංකාව අපි හැමෝටම අද වුණට ලේසියම යුරෝපයට යන්න තියෙන මාර්ගය තමයි රුමේනියාව. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරමු රුමේනියාව කියන්නේ කොහොම රටක්ද, රැකියාවක් සඳහා රුමේනියාවට යන අපිට තියෙන වාසි අවාසි මොනවද කියලා. හරි, එහෙනම් අපි යමු වීඩියෝ එකට. රුමේනියාව කියන්නේ අත්දිග යුරෝපයේ පිහිටි රටක්. මෙහි වර්ගඵලය වර්ග කිලෝමීටර් 2,38,097ක් පමණ වෙනවා. රුමේනියාව කියන්නේ යුරෝපයේ 12 වෙනි විශාලතම රට. රුමේනියාවේ පිහිටීම ගත්තොත් යුක්‍රේනය, මොල්ඩෝව, බල්ගේරියාව, සර්බියාව, හංගේරියාව කියන රටවල් වලට සහ කළු මුහුදට මැද වෙලා තමයි රුමේනියාව පිහිටලා තියෙන්නේ. රුමේනියාවේ ජනගහනය 2025 වර්ෂය වෙන විට මිලියන 18.9ක් වනවා. මේ 2027 වර්ෂයට සාපේක්ෂව ජනගහනය අඩුවීමක් තමා දක්නට ලැබෙන්නේ. රුමේනියාව තුළ 2024 වර්ෂයේ ජනගහනය දැක්වේ මිලියන 19.01ක් විදිහට. රුමේනියාව කියන්නේ ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක්. පසුගිය දශක කිහිපය තුළ රුමේනියාව ආර්ථික වශයෙන් සැලකිය යුතු පරිවර්තනයට ලක් වෙලා තියෙනවා. විශේෂයෙන්ම රුමේනියාව යුරෝපා සංගමය සහ ෂෙන්ගන් කලාපයට ඇතුළු වුණාට පස්සේ විවිධාකාර ආර්ථික පරිවර්තනයන් සමගින් රුමේනියාවේ ආර්ථික වේගය ශීඝ්‍රයෙන් වැඩි වෙලා තියෙනවා. ඒ වගේම තමයි රුමේනියාව කියන්නේ දැනට යුරෝපයේ වේගයෙන්ම සංවර්ධන රටවල් අතරින් එකක්. IMF වාර්තාවට අනුව 2025 වර්ෂයේදී ඉහළම දළදේශීය නිෂ්පාදනයක් ඇති යුරෝපීය රටවල් ශ්‍රේණිගත කිරීම වල රුමේනියාවට හිමි වෙන්නේ 3 වෙනි ස්ථානය. රුමේනියාවේ ඉතිහාසය ගත්තොත් රුමේනියාව කියන්නේ රෝම අධිරාජ්‍ය, ඔටෝමානු අධිරාජ්‍ය සහ ඔස්ට්‍රෝ හංගේරියානු අධිරාජ්‍යයන්ගේ පොහොසත් වූ සංස්කෘතියක් සහිත ඉතිහාසයක් තියෙන රටක්. ඉතිහාසයේ ඩ්‍රැකියුලා පුරාවෘත්තයට පණ දුන් රාජ්‍ය විදියට තමයි රුමේනියාව සැලකන්නේ. මොකද ඩ්‍රැකියුලා පුරාවෘත්තයටත් බලකොටු තවමත් රුමේනියාව තුළ දකින්නට ලැබෙනවා. රුමේනියාවේ සෞඛ්‍ය මට්ටම පිළිබඳව කතා කරවොත් රුමේනියාව තුළ පුරවැසියන්ට ඔවුන්ගේ සමාජ තත්ත්වය හෝ ආදායම නොසලකා සෞඛ්‍ය සේවාව ලබා ගන්න පුළුවන්. ලෝකයේ අනිත් යුරෝපීය රටවල් වලට සාපේක්ෂව රුමේනියාව තුළ තවමත් දක්නට ලැබෙන්නේ දියුණු වෙමින් පවතින සෞඛ්‍ය ක්‍රමයක්. රුමේනියාවේ අධ්‍යාපනය ගැන කතා කරවොත් රුමේනියානු අධ්‍යාපනය ප්‍රධාන වශයෙන් පෙර ප්‍රාථමික, පහළ ද්විතීක, ඉහළ ද්විතීක සහ උසස් අධ්‍යාපනය වශයෙන් කොටස් 5කට බෙදෙනවා. ඒ වගේම රුමේනියාව තුළ රාජ්‍ය පාසල් වගේම පෞද්ගලික පාසල් පද්ධතියක් ගන්න පුළුවන්. උසස් අධ්‍යාපනය ගැන කතා කරොත් යුරෝපයේ අනෙකුත් රටවල් වලට සාපේක්ෂව අඩුම වියදමකින් උසස් අධ්‍යාපනය නිම කරන්න පුළුවන් රටක් විදිහට තමයි රුමේනියාව සලකන්නේ. ඒ සාමාන්‍ය වශයෙන් ගත්තොත් වාර්ෂිකව යුරෝ 2,000-6,000ක් අතර පමණ ප්‍රමාණයක් වෙනවා. මෙන්න මේ හේතු නිසාම විදේශිකයන් වැඩි ප්‍රමාණයක් උසස් අධ්‍යාපනය සඳහා රුමේනියාව රට තෝරගෙන තියෙනවා. හරි, අපි දැන් රුමේනියාවේ ඉතිහාසය, පිහිටීම, සෞඛ්‍ය, අධ්‍යාපනය වගේ දේවල් ගැන කතා කරන්නේ. අපි දැන් බලමු ලාංකිකයන් විදිහට අපිට රුමේනියාවට රැකියාවක් සඳහා එන එකේ වාසි අවාසි මොනවද කියලා. ඔයාලා හැමෝම දන්නවා යුරෝපා රටක රැකියාවක් සඳහා යන කෙනෙක්ට ඒ සඳහා අධික වියදමක් යනවා. රුමේනියාව නැතුව අනිකුත් ෂෙන්ගන් කලාපයේ අනිකුත් රටවල් වලට සාමාන්‍ය රැකියාවක් සඳහා යන්න ලක්ෂ 35ක් කාලයකට සමහරකට ඊටත් වැඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. නමුත් අපි රුමේනියාව රැකියාවකට එනවා නම් අපිට ලක්ෂ 10ක් 18ක් වගේ මුදලකින් රැකියාව සඳහා රුමේනියාවට එන්න පුළුවන්. ඒ වගේම තමයි අනිකුත් යුරෝපා රටවල් වලට වගේ නෙවෙයි රුමේනියාව තුළ රැකියාවක් සඳහා යන අපිට ෆුඩ් එකමඩේෂන්, මෙඩිසින් ඔක්කොම කම්පැනි ගානේ ෆ්‍රී ලැබලා දෙනවා. එතකොට ඒ රටේ අපිට දරන්න තියෙන වියදම ගොඩක් අඩුයි. අන්න ඒ නිසා මුදල් ඉතුරු කරන කෙනෙක්ට නම් මුළු පඩියම වගේ ලංකාවට එවන්න පුළුවන් ඉතුරු කරන්න. අන්න ඒකත් යුරෝපයේ අනිත් රටවල් වලට සාපේක්ෂව රුමේනියාවට යන එකේ එක වාසියක්. 2025 ජනවාරි මාසේ 1 වෙනිදා රුමේනියාව සම්පූර්ණයෙන්ම ෂෙන්ගන් කලාපයට ඇතුළු වුණා. රුමේනියාවේ ඉන්න කෙනෙකුට ලංකාවේ අපිට උනත් රුමේනියාවේ ඉන්නවා නම් අපිට පුළුවන් රුමේනියාවේ TRC එකෙන් ෂෙන්ගන් කලාපයේ රටවල් 29ම සංචාරය කරන්න පුළුවන් රුමේනියාවේ TRC එකෙන්. ඒ වගේම රුමේනියාවේ රැකියාවකට යන ඔයාට පුළුවන් වෙනවා රුමේනියාවේ ඉඳලා, ඒ කියන්නේ අවුරුද්දක් හෝ අවුරුදු දෙකක් රුමේනියාවේ සේවය කරලා වෙනත් ඕනෑම යුරෝපා රටක
ලීගල් විදිහට ඉල්ලීගල් නෙවෙයි ලීගල් විදිහට වර්ක් පර්මිට් එකක් ගෙනගෙන වෙන ඕනෑම යුරෝපා රටක රැකියාව සඳහා යන්න පුළුවන්. මේවට අමතරව රුමේනියාවට එන ඔයාලට පුළුවන් අවුරුදු 5ක් රුමේනියාවේ සේවය කරලා රුමේනියාවේ PR එකට ඇප්ලයි කරන්න. ඒ සඳහා භාෂාව සහ තවත් සුදුකම් ටිකක් තියෙනවා සපුරන්න ඕනි. ඒ සුදුසුකම් ටික ඔක්කොම සපුරවුවට පස්සේ ඔයාලට පුළුවන් රුමේනියාවේ PR එකට ඇප්ලයි කරන්න. මෙන්න මේ වගේ වාසි ගොඩක් ඔයාලට තියෙනවා රුමේනියාව රැකියාවක් සඳහා තෝරගන්නවා නම්. හරි, අද අපි වීඩියෝ එකෙන් කතා කරේ යුරෝපයට එන්න හිණ දාගෙන ලංකාවේ අපිට යුරෝපයට පා තබන්න පුළුවන් ලේසිම මාර්ගය වෙන රුමේනියාව ගැන. රුමේනියාවේ ඉතිහාසය, රුමේනියාවේ අධ්‍යාපනය, රුමේනියාවේ පිහිටීම, රුමේනියාවේ සෞඛ්‍ය තත්ත්වය, අන්න ඒ වගේ මාතෘකා ගැන අද අපි කතා කරා. ඒ වගේම අපි ලාංකික අපිට රුමේනියාවට එනවා නම් ලැබෙන වාසි මොනවද කියලා අපි අද වීඩියෝ එකෙන් කතා කළා. බොහොම ස්තුතියි වෙනද වගේම අද අපි වීඩියෝ එකත් එක්ක ගන්න හිටියට.